ඔන්න එහෙනම් වෙසක් පොයත් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඔයත් ප්ලෑන් කරලා ඇති ඔයාගේ යාළුවොත් එක්ක ඔයාගේ ගෙදර අයත් එක්ක වෙසක් බලන්න යන්න. එහෙම නැත්නම් දන්සල් වඳින්න යන්න. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් කොහොමද දන්සල් තියෙන තැන්, වෙසක් කූඩු තියෙන තැන්, ඒ වගේම තොරන් තියෙන තැන් බලන්න කියලා. එහෙනම් ඉතින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් වලට අපේ channel එක හරහා බලා ගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ටෙක්නොලොජි සූර්යාව දැම්ම subscribe කරගන්න කියලා. එතකොට අපි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මිස් කරගන්න නැතුව බලන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ Play Store app එකට. එහෙම නැත්නම් iPhone එක පාවිච්චි කරනවා නම් App Store එකට යන්න. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔයාලට පුළුවන් දන්සල් කියලා සර්ච් කරගන්න. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ app එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක install කරලා open කරගන්න. ඉතින් මෙහෙම පළවෙනි පාර්ට open කරද්දී ඔයාලට මෙන්න මේ විදිහේ ලස්සන animation එකක් එක්ක මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාගෙන් location permission ඉල්ලයි. ඉතින් ඔයාලට මේකට allow කරන්න වෙනවා. ඉතින් මෙහෙම allow කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තුනක් තියෙනවා දන්සල්, තොරන්, ඒ වගේම භක්ති ගීත කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති එකක් උඩ මෙන්න මේ විදිහට touch කරගන්න. ඉතින් මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න ඉතින් මැප් එකක් වගේ එකක් ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක zoom out කරගන්න. ඉතින් zoom out කරාට පස්සේ ඔයාලට මෙන්න ඉතින් තැනින් තැන තියෙනවා මේ වගේ පාට විදිහට location mark වෙලා. ඉතින් මේ location mark වෙලා තියෙන තැන් තමයි දන්සල් තියෙන තැන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ඉන්න තැනට ළඟම මෙන්න මේ විදිහට location එකක් උඩ මේ විදිහට touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න ඉතින් මේක ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලා ලෝඩ් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේකේ විස්තර තියෙනවා. ඒ කියන්නේ මේ දන්සල මොකද්ද, මේක කොහෙද තියෙන්නේ, ඒ වගේම මේක කවදාද තියෙන්නේ, මේ හැම දෙයක්ම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා පල්ලෙහා තියෙනවා navigation කියලා එකක්. ඉතින් මේක උඩ ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Google Map එකට එන්න පුළුවන්. ඉතින් Google Map එකේ මෙතන බලා ගන්න පුළුවන් ඔයා select කරපු දන්සල තියෙන තැනට ඔයා ඉන්න තැන ඉඳන් කොහොමද යන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ app එක හරහා මේක බලලා මේ දන්සලට යන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයා දන්සලක් කරන කෙනෙක් නම් ඔයාගේ දන්සලත් මේකට add කරලා කට්ටියට මේක බලා ගන්න ලේසි විදිහට හදා ගන්න. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන add new කියන එකට touch කරගන්න. ඉතින් මේක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා ඒක OTP එකක් කරහා වෙරිෆයි කරගන්න. ඒක වෙරිෆයි කරගත්තාට පස්සේ ඔයාලට ලේසියෙන්ම පුළුවන් ඔයාගේ දන්සලේ විස්තර ටික දීලා මේක ඇඩ් කරගන්න. එහෙනම් ඉතින් මෙන්න මේ දේ ගැන තමයි අද මට ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ. ඒ වගේම මේ දේ ගැන මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි අපේ channel එක subscribe කරලා set වෙලා ඉන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.